ශ්‍රී ලංකාවේ නැගියේන හරිම අපූර්ව සංකල්පයක් ගැන. ඒකේ නම ගොවියා ගොඩ. දැන් මේ නම ඇහුවම ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක කෘෂිකර්මය ගැන, ගොවිතැන ගැන තවත් එක සාමාන්‍ය වැඩසටහනක් කියලා. ඔව් ඒක තමයි සාමාන්‍යයෙන් හිතන්නේ ගොවියා කියන වචනේ අහුවම. හරියටම. හැබැයි අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර ටික ගවේෂණය කරද්දි තේරුණා මේක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක් කියලා. ඒක ඇත්ත. මේකේ සරල තේරුම ගොවියාගේ නැගිටීම උනාට මේක ඇත්තටම කියන්නේ තාක්ෂණය, අපේම සංස්කෘතික අනන්‍යතාවය සහ හරිම නිර්මාණශීලී කතන්දර කීමක් එකට එකතු කරපු ව්‍යාපාරයක්. ඉතින් අද අපි කරන්න යන්නේ මේ මූලාශ්‍ර ඇතුළේ කිමිදිලා ගොවියා ගොඩ කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සහ ඇයි ඒක ලංකාවට මේ වෙලාවේ මෙච්චර වැදගත් වෙන්නේ කියලා හොයලා බලන එක. මේකෙදි මාව වැඩියෙන්ම ආකර්ෂණය කරගත්ත කාරණේ තමයි මේ සම්පූර්ණ සංකල්පයම එකවර අංශ දෙකක් මත ගොඩනගලා තියෙන විදිය. ඒක එක පැත්තකින් අතිශයින්ම තාක්ෂණිකයි, නවීන විද්‍යාව, දත්ත ඒ වගේ දේවල් මත පදනම් වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ඒක පුදුම විදියට කාව්‍යමයයි. පොඩ්ඩකින් තාක්ෂණික සහ කාව්‍යමය. ඒ වචන දෙක සාමාන්‍යයෙන් එක වාක්‍යයක එකට එන්න නැති තරම්නේ. එකක් තර්කය අනෙක හැඟීම්. ඒක තමයි. මේ මූලාශ්‍රවල ඒ පරස්පර විරෝධී වගේ පේන අදහස් දෙක එකට ගලපලා තියෙන්නේ කොහොමද? ඒක නම් හරිම පුදුම එකතුවක්. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂීත්වය. අපි ඒක ටිකක් ගැඹුරට ගිහින් බලමු. මේ සම්පූර්ණ ගොවියා ගොඩ සංකල්පයම හිටගෙන තියෙන්නේ ප්‍රධාන කුළුණු දෙකක් උඩ වගේ. හරි. පළවෙනි එක තමයි ඔබ කිව්වා වගේ තාක්ෂණික පැත්ත. ඒකට යාලා කියන්නේ ස්මාර්ට් කෘෂි කර්මාන්තය කියලා. ස්මාර්ට් කෘෂි කර්මාන්තය. කිව්වම අපේ ඔළුවට එන්නේ සමහර විට ෆෝන් ඇප් එකක්, ඩ්‍රෝන් එකක් වගේ දෙයක්. ඒ වගේ සරල දෙයක්ද මේකෙන් අදහස් වෙන්නේ? ඊට වඩා ටිකක් සංකීර්ණයි. ස්මාර්ට් කෘෂිකර්මය කියන එකෙන් යාලා අදහස් කරන්නේ නිකම්ම ඇප් එකක් දෙන්න එක නෙවෙයි. හිතන්නකෝ මෙහෙම. හැම භෝගයකටම හැම ඵලයකටම හරියටම අවශ්‍ය වතුර ප්‍රමාණය, පෝෂක ප්‍රමාණය විතරක් බිඳුවක්වත් අපතේ නොයවා දෙන ක්‍රමවේදයක්. ඒකට තමයි ප්‍රිසිෂන් ෆාමින් එහෙම නැත්නම් නිර්වද්‍ය ගොවිතැන කියන්නේ. හරි. ඒ වගේම තමයි රසායනික පොහොර වලින් පස මරලා දානව වෙනුවට පසට පන දෙන පසේ ඉන්න ශූද්‍ර ජීවීන්ව උත්තේජනය කරන බයෝස්ටිමියුලන්ට්ස්. ඒ කියන්නේ ස්වභාවික ජෛව උත්තේජක. හරියටම ඒව පාවිච්චි කරන එක. මේ හැම දෙයකම අරමුණ තමයි අඩු වියදමකින් පරිසරයට අඩු හානියකින් වැඩි අස්වැන්න ගන්න එක සහ කාලගුණ විපර්යාස වගේ දේවල්ට ඔරොත්තු දීම හැකියාව වැඩි කරන එක. හරි. තාක්ෂණික පැත්ත පැහැදිලි. ඒකේ තර්කයක් තියෙනවා. ඒකේ වාසි තේරුම් ගන්න පුළුවන්. ඒත් මට තාමත් හිතා ගන්න අමාරු අර කාව්‍යමය කියන කොටස. ගොවිතැන කියන්නේ දාඩිය මහන්සිය අවවැස්ස එක කරන අරගලයක් කියලානේ අපි සාමාන්‍යයෙන් දකින්නේ. කොහොමද ඒකට කාව්‍යයක් එකතු කරන්නේ? ඒක තමයි මේකේ දෙවනි සහ සමහර විට වඩාත් බලවත්ම කුළුණ වෙන්නේ. ඒ තමයි සංස්කෘතික අනන්‍යතාවය ගොඩනැගීම. මෙතනදී වෙන්නේ ගොවියාට Taman කරන දේ ගැන ආඩම්බරයක්, අභිමානයක් ඇති කරන එක. ඒකට යාලා පුදුම විදිහේ නිර්මාණශීලී දේවල් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ගොවියා ගොඩ කියන වචන ටික ලියලා තියෙන විදිහ. ඒක නිකම්ම ටයිප් කරපු අකුරු ටිකක් නෙවෙයි. ඒක විශේෂ කැලිග්‍රැෆි. ඒ කියන්නේ අක්ෂර කලාව. හරි. ඒකෙන් ලංකාවේ පැරණි සිතුම් කලාව වගේ දෙයක් මතක් වෙනවා. ඒ ලාංඡනය දකිද්දී ඒකත් එක්ක බැඳුණු කවිපද කියවද්දී ගොවියාට තමන් කරන්නේ නිකම්ම බඩවියත රැකගන්න කරන රස්සාවක් නෙවෙයි උරුමයක කොටසක් කියන හැඟීම දෙනවා. මේ ඔක්කොම ලස්සන අදහස් ඒත් මට හිතෙන වැදගත්ම දේ තමයි මේක කොහොමද ඇත්තටම ක්‍රියාවට නංවන්නේ කියන එක. මොකද සංකල්ප හදන එක ලේසි. ඒත් පොළොන්නරුවේ අනුරාධපුරේ කුඹරක් කරන ගොවියෙක් ළඟට මේක ගෙනියන එක තමයි අමාරුම දේ. මේ සංකල්පයයි ගොවි මහත්තයයි අතර තියෙන පාලම මොකක්ද? හරිව වැදගත් ප්‍රශ්නයක්. මේ මූලාශ්‍රවල ඒ කියන්නේ පැහැදිලිවම තොරතුරු තියෙනවා. එයාලා හදලා තියෙවා විශේෂ පුහුණු මොඩියුල්. හැබැයි මේවා විශ්වවිද්‍යාල දේශන වගේ නීරස දේවල් නෙවෙයි. එහෙමද? උදාහරණයක් විදියට නියංගය වගේ භෝග පීඩනයකට මුහුණ දෙන හැටි, පසේ සෞඛ්‍ය රැක ගන්නා හැටි ගැන තියෙන සංකීර්ණ විද්‍යාත්මක කරුණු. එයාලා සරල ඇනිමේෂන් වීඩියෝ බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ගොවියෙකුට Tamanගේ ස්මාර්ට්ෆෝන් එකෙන් මේව බලන්න පුළුවන්. බලන්න පුළුවන්. ඒ කියන්නේ ගොවියෙක්ට ට්‍රැක්ටරය වැඩ කරන ගමන් උනත් පොඩ්කාස්ට් එකක් අහලා අලුත් ගොවිතැන් ක්‍රමයක් ගැන ඉගෙන ගන්න පුළුවන් කියන එකද? හරියටම. පොඩ්කාස්ට්, සරල සිංහලෙන් හදපු ලස්සන පින්තූර තියෙන අත්පත්‍රිකා මේ වගේ ගොඩක් දේවල් හරහා තමයි මේ දැනුම ගලාගෙන යන්නේ.
ඒ වගේම එයාලා මේක ප්‍රචාරය කරන විදිහත් හරිම වෙනස්. මූලාශ්‍රයවල ගොවියා ගොඩා with Christmas කියලා YouTube ට්‍රේලර් එකක් ගැන සඳහන් වෙනවා. නත්තලත් එක්ක. ඔව්. නත්තල කියන්නේ සතුට එකමුතුකම සමරන කාලයක්. ගොවිතැන කියන දේත් ඒ වගේ සතුක වෙන්න පුළුවන් ප්‍රජාවක් විදිහට එකතු වෙන්න පුළුවන් දෙයක් කියන පණිවිඩය තමයි ඒ වගේ නිර්මාණශීලී ප්‍රචාරණ ව්‍යාපාර හරහා දෙන්නේ. ඒ කියන්නේ සාම්ප්‍රදායිකව අපි දකින මඩනාගත් කර වගේ ගැහුණු දුක්ඛිත ගොවියගේ රූපය වෙනුවට නවීන ආඩම්බර තමන්ගේ කාර්ය සමරන ගොවියෙක්ගේ චිත්‍රයක් මවන්න හදනවා කියන එකද? හරියටම මේ අනන්‍යතාවයේ ගොඩනගන එක හරියට සුපිරි සන්නාමයක් හදනවා වගේ. Apple එකක් කියන්නේ නිකම්ම ෆෝන් එකක් විතරක් නෙමෙයි නිකත් එක්ක එන හැඟීමක් අනන්‍යතාවයක් තියෙනවනේ. ඔව් ඒක ඇත්ත. මෙතනත් හදන්න යන්නේ ගොවියා ගොඩ කියන්නේ නිකම්ම ගොවිතැනක් නෙවෙයි ඒක අභිමානයක් උරුමයක් අනාගතයක් කියන හැඟීම. ගොවියව ත්‍රිසාරත්වය සහ නවෝත්පාදනයේ වීරයෙක් විදියට ස්ථානගත කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මොකක්ද? මේ ස්මාර්ට් තාක්ෂණයයි කාව්‍යමය අනන්‍යතාවයයි එකතු වුණාම ශ්‍රී ලංකාවට ලැබෙන ලොකුම වාසිය මොකක්ද? මේක වැදගත් වෙන්නේ කොහොමද? මූලාශ්‍රවල ඒ ගැන කරුණු 4ක් ඉස්මතු කරනවා. පළවෙනි එක තමයි කෘෂි කාර්මික ත්‍රිසාරත්වය. හරි. යෙදවුම් ප්‍රවර්ධනය කරන නිසා හානිකර රසායනික ද්‍රව්‍ය මත යැපීම අඩු වෙනවා. ඒකෙන් පරිසරයට වගේම මිනිසුන්ගේ සෞඛ්‍යයටත් හොඳක් වෙනවා. ඔව් ඒක පැහැදිලි. දෙවනි කාරණේ සංස්කෘතික අනුනාදය. ගොවි අනන්‍යතාවය, ගීත, කවි සහ දර්ශනවලට ඇතුළත් කිරීමෙන් ග්‍රාමීය අභිමානය ශක්තිමත් කරනවා. තමන්ගේ උරුමය ගැන ආඩම්බර වෙන්න පටන් ගන්නවා. ඒ කරුණු දෙක පැහැදිලි. තිරසාරත්වය, සංස්කෘතිය මේවා අපි ගොඩක් ව්‍යාපෘතිවල අහන වචන. හැබැයි තුන්වෙනි සහ හතරවෙනි කරුණු ටිකක් වෙනස්. නවීකරණය සහ ගෝලීය ස්ථානගත කිරීම. ගෝලීය ස්ථානගත කිරීම කිව්වම ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? ලංකාවේ කුඹුරක් කරන ගොවියෙක් කොහොමද ගෝලීය කතාවක කොටස්කරුවෙක් වෙන්නේ? ඒක තමයි මේකේ තියෙන දූරදර්ශී දැක්ම. නවීකරණය කියන්නේ අපේ පැරණන්ගෙන් ආපු සාම්ප්‍රදායික ගොවි දැනුමයි. හයි. අද තියෙන IoT ඒ කියන්නේ Internet of Things AI කෘත්‍රිම බුද්ධියමගේ අති නවීන තාක්ෂණයනුයි අතර පාලමක් හදන එක. ඒ කියන්නේ පරම්පරාවෙන් ආපු දැනුම අයින් කරන්නේ නැතුව ඒක නවීන තාක්ෂණයෙන් තව ශක්තිමත් කරනවා. ඒ කියන්නේ පරණ දෙයි අලුත් දෙයි එකතු කරනවා. හරියටම. අනිත් කාරණය ගෝලීය ස්ථානගත කිරීම. සාමාන්‍යයෙන් ලෝකීය ලංකාවේ ගොවිය දිහා බලන්නේ යපුම් කෘෂිකර්මාන්තයේ නියැලෙන දුපත් කෙනෙක් විදිහට. ඔව් ඒක තමයි ප්‍රතිරූපය. නමුත් ගොවිය ගොඩ වගේ සංකල්පයක් හරහා තමන්ගේ උරුමය සමරන ගමන් අති නවීන තාක්ෂණය පාවිච්චි කරන තිරසාර ගොවියෙක් කියන ප්‍රතිරූපේ ලෝකෙට ගෙනියන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදනවලට ලැබෙන වටිනාකම පිළිගැනීම පවා වැඩි වෙනවා. ඒ කියන්නේ ඔහු හෝ ඇය ගෝලීය නවෝත්පාදන කතාවක කොටස්කරුවෙක් වෙනවා. හරියටම. ඒක තමයි ලොකුම වෙනස. අපි සාම්ප්‍රදායිකව දකින ගොවිතනයි මේ ගොවියා කොට දර්ශනයයි පැත්තෙන් පැත්ත තියලා බලුවොත් තමයි මේ වෙනසේ තරම ඇත්තම තේරෙන්නේ. අපි සංසන්දනය ටිකක් කරලා බලමුද? හොඳ අදහසක්. අපි දැනුම හුවමාරුව ගමු. සාම්ප්‍රදායික ක්‍රමේදී දැනුම ගියේ පරම්පරාවෙන් පරම්පරාවට කටවචනෙන්. පප්පච්චි කිව්වේ මෙහෙම කරන්න කියලා වගේ. ඔව් ඒ වගේ. ඒකේ වටිනාකමක් තිබුණා. හැබැයි ගොවියා ගොඩේ සංකල්පය ඒකට ඩිජිටල් මාධ්‍ය, පොඩ්කාස්ට්, දෘශ්‍ය මාර්ගෝපදේශ වගේ දේවල් එකතු කරනවා. ඒ නිසා දැනුම වඩාත් වේගවත්ව, වඩාත් නිවැරදිව පුළුල් පිරිසකට බෙදා හරින්න පුළුවන් වෙනවා. යෙදෝම් පැත්තෙන් ගත්තොත් සාම්ප්‍රදායිකව විශේෂයෙන්ම හරිත විප්ලවයෙන් පස්සේ අපි පුරුදු වුණේ රසායනික පොහොර කෘමිනාශකවලට. ඔව් ඒකෙන් පස නිසරු වුණා. නමුත් ගොවියා ගොඩ සංකල්පයේ යටතේ අපි කතා කරපු ජෛව උත්තේජක ස්මාර්ට් යෙදුම් සහ පස පුනරුත්ථාපනය කරන ක්‍රම හඳුන්වා දෙනවා. හරි. අනන්‍යතාවය කියන කාරණියත් ඒ වගේමයි. සාම්ප්‍රදායිකව ගොවියාට තිබුණේ හුදු ක්‍රියාකාරී අනන්‍යතාවයක්. ඒ කියන්නේ ගොවිතැන් කරන කෙනා කියන අනන්‍යතාවය විතරයි. නමුත් මෙතනදී ඒකෙන් මිදිලා අපි කරින් කතා කරපු කාව්‍යමය සන්නාමගත අභිමානින් යුතු අනන්‍යතාවයක් ගොඩනගනවා.
ඒක ඇහෙද්දි නම් නියමයි. හැබැයි ලංකාවේ සාමාන්‍ය ගොවියෙක්ට AI IoT කියන වචන ඇහුනම බය හිතෙන්නත් පුළුවන් නේද? පුළුවන්. මේක මට කරන්න පුළුවන් දෙයක්ද කියලා සැකයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ විශාල වෙනසක් කරනකොට අභියෝග නැතුවම බැහැනේ. ඒ අභියෝගය ගැන මේ මූලාශ්‍රවල මොනවද කියවෙන්නේ? අනිවාර්යයෙන් මේක තමයි ලොකුම අභියෝගය. මූලාශ්‍රවල ඒ ගැන පැහැදිලිවම සඳහන් වෙනවා. පළවෙනි එක තමයි ඔබ කිරුව කාරණේ නව තාක්ෂණයන් පිළිගැනීමේදී ඇතිවිය හැකි බාධක. හරි. ඒකට හේතුව අධික පිරිවැය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේවල් නුහුරු නිසා ඇතිවෙන බයක් වෙන්න පුළුවන්. අපි මෙච්චර කල් කරගෙන ආපු විදිය හොඳයි. මේ අලුත් දේවල් මොකටද කියන ආකල්පය. හරියටම ඒ ආකල්පේ වෙනස් කරන එක ලේසි නෑ. ඒකට විශ්වාසය ගොඩනගන්න ඕනේ. විශ්වාසය විතරක් නෙවෙයි සම්පත් සීමා වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නටි. මේ වගේ පුළුල් දැක්මක් සහිත ව්‍යාපාරයක් සාර්ථක කරගන්න අඛණ්ඩ අරමුදල් ආයතනික සහයෝගය වගේ දේවල් ඕනේ නේද? අනිවාර්යයෙන්ම. එක ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්තත් ඒක දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකත් අභියෝගයක්. ඔව් ඒක ඊටාම ප්‍රායෝගික අභියෝගයක්. මූලාශ්‍රවල තවත් සියුම් ඒත් හරිබල් වැදගත් අභියෝගයක් ගැන කතා කරනවා. ඒ මොකද? ඒ තමයි සම්ප්‍රදාය සහ නූතනත්වය සමබර කර ගැනීම. මේ සංකල්පයේදී සංස්කෘතික අංග, කවි, ගීත වගේ දේවල් ඉස්මතු කරනවා. ඒක ඊටාම හොඳ දෙයක්. ඔව්. හැබැයි ඒ කාව්‍යමය පැත්තට විතරක් මුල් තැන දීලා ප්‍රායෝගික පුහුණුව, තාක්ෂණික දැනුම වගේ අත්‍යවශ්‍ය දේවල් යටපත් වුණොත් මේක ලස්සන කතාවක් විතරක් වෙලා නවතින්න පුළුවන්. හරි. ඒ නිසා ඒ සමබරතාවය රැකගන්න එක හරිම තීරණාත්මකයි. ඒ කියන්නේ මේකේ කවියයි කෘෂිකර්මයයි දෙකම එක වගේ වැදගත් කියන එක. එකක් නැතුව අනිකට පැවැත්මක් නෑ. ඔව්. ඒ වගේම තමයි මේක පුළුල්ව ව්‍යාප්ත කරන එක. ස්කේලබිලිටි කියන කාරණය. නියම ව්‍යාපෘතියක් විදිහක ගම් කීපයක මේක සාර්ථක වෙන්න පුරුවම්. ඒත් රට පුරාම මේ සංකල්පය ගෙනියන්න නම් ඒක ලොකු අභියෝගයක්. ඔව්. ඒකට ශක්තිමත් ජාල, ඒ කියන්නේ නෙට්වර්ක්ස් අවශ්‍ය වෙනවා. පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල, බීජ සහ පොහොර සපයන සමාගම් සහ ග්‍රාමීය ගොවි සංවිධාන අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕන. හැමෝම එකම දැක්මකින් වැඩ කළොත් විතරයි මේක නියම ප්‍රජාවන්ගෙන් ඔබට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේ සියලු තොරතුරු සලකා බැලුවම අපිට මේක සාරාංශ කරන්න පුළුවන් කොහමද? සපයාති මූලාශ්‍රවල හරය ගත්තොත් ගොවියා ගොඩ කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් ගොවියා ගොඩ කියන්නේ හුදු කෘෂිකාර්මික ව්‍යාපෘතියක් විතරක් නෙවෙයි. ඒ ශ්‍රී ලාංකික ගොවීන් සඳහා වූ දූරදර්ශී අනන්‍යතා ව්‍යාපාරයක්. විද්‍යාව, සංස්කෘතිය සහ කතන්දර කීම කියන මේ කුළුණු තුනම ඒකාබද්ධ කරමින් ග්‍රාමීය ප්‍රජාවන් නවෝත්පාදනයේ තිරසාරත්වයේ සහ අභිමානීය අනාගතයක් කරා ඔස්සව තබන්න දරන උත්සාහයක් විදිහට අපිට මේක දකින්න පුළුවන්. ඒක ඊටාම හොඳ සාරාංශයක්. අපි මේ කතාබහ පුරාම ගොවියා, තාක්ෂණය, සංස්කෘතිය සහ අභියෝග ගැන කතා කළා. මේ හැමදේම එක්ක අපේ සවන් දෙන්නන්ට හිතන්නට යමක් ඉතිරි කරමු. හොඳයි. අපි කතා කළා නව තාක්ෂණයන් ගොවීන් විසින් පිළිගැනීමේදී ඇතිවන අභියෝග ගැන. වියදම, නුහුරු බව, අවිශ්වාසය වගේ බාධක ගැන. ඔව්. මේ අභියෝග සලකා බැලීමේදී ගොවියා ගොඩ සංකල්පයේම අන්තර්ගත වෙලා තියෙන කාව්‍යමය සහ කතන්දර කීමේ අංගය. ඊ තාක්ෂණික බාධක ජය ගැනීමට ඇති ප්‍රබලම මෙවලම වෙන්න බැරිද? වෙන විදියකට ඇහුවොත් ගොවියාගේ මොළයට වඩා හදවතට කතා කරලා මේ වෙනස ඇති කරන්න විද්‍යාවට වඩා කතාව බලවත් වෙන්න පුරවන්ද?